සංජය විශමල් කොහොමද? මොකද හවසට පිළිම අවසට එහෙම ලොකු වැඩක් නැහැ. මේ එහෙනම් හවස විකට් එකක් ගේම ගන්න ඉන්න පුළුවන් ග්‍රවුන්ඩ් එක පැත්තේ. ටිකට් පාරක් ගන්න ඕන. ඒනවනේ බැට් එකක් ගන්නත් ඕනේ. එමුත් පසන්නල එදියද? ආය කීල්ල පසන්නගේ. පසන්නගේ. කොහොමද? නයි මේ මොකද කරන්න දෙන්න දාන්න. මම කරන්න ඉස්සෙල්ලා කරන්න බලා වැඩි බැට් එකක් ගන්නත් ඕනේ. බලලා හොඳ එකක් දෙන්න. බලමු. ඔන්නම් ඉතින් මේ සම්බන්ධ වෙච්චර දන්නේ නැහැ. මෙයා තමයි මේකේ වැඩ කරු. බලලා ගන්න. නෑ ඉතරේ. අයියෝ ගාඩි මොඩ. පාඩි. ඉතින් අයි මේ දැන් කොච්චර කාලෙ මේක පටන් ගන්නද? ඔව් මම දැන් අවුරුදු 20ක් විතර වගේ දෙනවා වැඩි පටන් අරගෙන. මුලින්ම ඔය කඳුළු ගහ කපලේ එල්ලා දැක්ක ගන්න පටන් ගත්තා. ඒක අර නිකන් සෙල්ලම් කරන උඹනවට තමයි මම ඒ දවස්වල කරේ. ඊට පස්සේ ඒකට කොට මම ආසාවක් ඇති වුණා බෙග වශයෙන්ම කරන්න වැඩි පටන් ගත්තා මම ඊට පස්සේ. මම හිතන්නේ අයියාගේ මේ තාත්තත් මේ වඩු කර්මාන්තය කරන්නේ. ඒකම තමයි ගොඩාක්ම හේතු වුණේ. ඒක හින්දා අපිට ඒ අර ආයුධ හැම අපිට පොඩ්ඩක් අතට හුරුයි. එතකොට ඒ කාලේ ඔය මේ ඔයාට සෙල්ලම් කරන් පුවමනාවට බැට් හදන්න ගත්ත එක තමයි අද මේ කර්මාන්තයක් දක්වා ආවේ. ඔව් ඒක ඒ ආසාවට තමයි මුලින්ම වැඩේ පටන් ගත්තේ. දැන් ඉතින් ටිකට් බැට් හදන්න ලොකුවටම වැඩේ කරනවා. ෂර් නියමයි. එතකොට මේ දැනට ඔයා ලංකාව වටේටම බැට්ස් දෙනවනේ? ඔව් දැන්ට දෙනවා මේ කොළඹට දෙනවා, බණ්ඩාරවැල, බදුල්ල, නුවරඑළිය, තාල්ල එහෙම දෙනවා. මට දේවශාන් මල්ලි කිව්වා මේ මොනවාද ක්ලබ්ස් වලට එහෙමත් දෙනවා කියලා. ලංකාවේ ට්‍රේනර්ස් වෙලා තියෙන ටීම් කීපයක් තියෙනවා. ඒගොල්ලන්ට දෙනවා බැට්. මේ අපේ බැට් එකක් හදන විදිය බලන්න බැරිද? අනිවාර්යෙන් පුළුවන්. මට මාර ආසාවක් තියෙනවා මේ අපිත් ඔය ඉතින් නිකන් අර ඉස්සර ඔය පොල් පිටක් කපලා නිකන් මේ බැට් එකක් කරගත්තට මේම හරියටම බැට් එකක් හදන විදිය දැකලා නැහැ. වැඩේ කරමු මම පෙන්නන්න. පුළුවන්. ඔව්. එහෙනම් යම්කෝ එක. යමු බලන්න. යම්. කොහොමද කරන්නේ? අපි පටන් ගමු වැඩේ ගන්න. රයිට්. වැඩේ කරමු. ලීය LBC ලීය. LBC ලීය මේක ලොකු කොටයකින් තමයි මම මේ කපාගත්තු එකක් තියෙන්නේ. අඟල් 4මාරට පළල thickness එක නම් අඟල් 2මාරක් විතර වගේ තියෙනවා. ඊට පස්සේ මෙහෙම මේ විදිය අපි ළඟ තියෙනවා ඒකට මේ මෝල්ඩ් එකක්. මෙන්න මේ විදියට ඇඳ ගන්නවා. ඊට පස්සේ මිට ගහන්න මේ විදියට අපි ඒකේ V එක ඇඳ ගන්නවා. මිට බස්සන්න. ඒ කියන්නේ මේක මේ කට් දෙකක්. ඒ කියන්නේ මේ කොටස් දෙකක් සම්බන්ධ කරන්නේ. මිට වෙනම ජොයින්ට් කරන වැට් එකක් මේක. රයිට්. වෙනම ජොයින්ට් කරන එකක්. මෙන්න මේක මේ විදියට කපා ගන්න ඕනේ. දැන් මේකට මෙන්න මේ වගේ මිටක් ගහ ගන්න ඕන. ගහ ගන්න ඕනේ අපි බලමු දැන් මේකට කොහොමද මිට කපා ගන්න කියලා. දැන් මම මේ බැට් එකට මේ මිට ලියව ගත්තා. මේ අපි ඊට පස්සේ මේ V එක කපා ගන්න ඕන. මම දැන් ඒක කරලා වෙන්නන්න. දැන් මේකට මිට හරියට සීට් වෙන්න අපි මේ මෙතන හේතුව හදා ගන්න ඕනේ. ඒක මේ මැෂින් එකෙන් පොඩ්ඩක් කරගන්න තියෙන්නේ. බලමු අපි ඒක කරලා. දැන් මේකට මේ මිට මේ විදිහට අලව ගන්න ඕනේ මේ ගම් දාලා අලව ගන්න ඕනේ. ඔය විදිහට තමයි වෙන්න ඕනේ.
මේකේ එජ් එක හරියට තියලා ඉන්න අඳ ගන්නවා දෙපැත්ත. පැට් එකේ කර කපා ගන්න මේක මේ විදිය මොල්ඩ් එකක් තියෙන. ඒක තියලා මෙහෙම ඇන්ගල් එක කපා ගන්න ඒකේ වෙනවා. ඊට පස්සේ තියෙන්නේ මේකේ දෙපැත්ත කපා ගන්න මේ ඇන්ගල් එක කපා ගන්න තමයි ඊට පස්සේ තියෙන්නේ. දැන් ඊට පස්සේ කරන්න යන්නේ මේකේ මේ තියෙන රබ් ගතිය යවා ගන්නයි බර පොඩ්ඩක් හදා ගන්න එක තමයි කරන්නේ. මේකේ ග්‍රෑම් 650 විතර වගේ තමයි සාමාන්‍ය මාකට් එකේ බැට් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් ඒ වගේ බර අඩු වේට් එකකට තමයි ඉල්ලුම තියෙන්නේ. දැන්ට මේකේ මේ වේට් එක 745ක් තියෙනවා. මේක දැන් අඩු කරගන්න ඕනේ. සංජය මල්ලි දැන් මේකේ අන්තිම පාර්ට් එක තමයි දැන් තියෙන්නේ මේ ස්ටිකර් කරන එක. අපි ඒක කරමු. right. يعني බැට් එක ගෙදර අරන් යන්න දැන් ලෑස්ති. දැන් ලෑස්ති. සාමාන්‍යයෙන් මේ දවසකට බැට් කීයක් වගේ හැදෙනවද? අපි 6 දෙනෙක් වැඩ කරනවා. 6 දෙනා වැඩ කරාම බැට් 100ක් 120ක් විතර වගේ හැදියේ දවසකට. දවසකට බැට් 100ක් විතර. ඒක මොකක්ද? මේක මේ ෆයිබර් ටේප්. කියන්නේ බෝලේ වදින්න මේක දිනකොට මේ වතුර අල්ලන එක එහෙම නැති වෙනවා. ඒකත් සාමාන්‍යයෙන් ගහනවා ගොඩක් ට්‍රැවල් බෝලේ ට්‍රැවල් කරන එකකට පොඩි වාසියක් වෙනවා මේ ෆයිබර් ටේප් එක. දැන් මොකද්ද මේක? දැන් මේක බයින් කරගන්නවා මේක. මේකේ උගුරන සම්භාවිතාව අඩු වෙනවා. ඒක ටික සාමාන්‍ය බයින් දෙකක් විතර යටට දාලා උඩට එකක් දැම්මම පස්සේ පිටේ ශක්තිය හොඳයි. දැන් මේකට ග්‍රිප් එක දාගන්න එක තමයි ඊට පස්සේ කරගන්න තියෙන්නේ. ඒකෙන් පස්සේ බඩු පාට ගෙනියන්න පුළුවන්. මේවයි. ඔන්න සංජය මල්ලි ඔය බැට් එක කියන විදිහටම හදලා දුන්නා. එළගෙඩි නියමයි. ගන්නකොට සෙල්ලම් කරලා බලමු. අනිවාර්යයෙන්. සුපිරි. ඉතින් ප්‍රසන්න ස්පෝර්ට්ස් කාට හරි බැට් එකක් ගන්න ඕන නම් 072 35 02 806. ඉතින් අලුතට ඇවිල්ලා පොඩි කෝල් එකක් දෙන්න තියෙන්නේ. තමුන්ගේ බැට් එක ගන්න පුළුවන් වස් කඩුවෙන් ප්‍රසන්න අයට කෝල් එකක් දීලා මෙන්න මේ වගේ ලස්සන බැට් එකක් තෝරා ගන්න පුළුවන්. ඇවිල්ලා ගෙදෙට්ටම ඇවිල්ලා මේ වගේ හොඳ බැට් එකක් ගන්න පුළුවන්. ඉතින් ආයෙත් හම්බෙමු ලී කැටය එහෙම නැත්නම් බැට් එක එක කර්මාන්ත වලින් ඉස්සරහට හම්බෙමු. පැහැදිලිද? මේ ක්ලික් with දෙන්නේ